උදා වූ 2036 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙම කොටසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ තුලා වෘශ්චික ධනු කියන ලග්න තුනේ මෙම ග්‍රහමාරුව නිසා ඔබට බලපාන පලාපල ඉදිරිපත් කිරීම සඳහා. ඔබ විශේෂයෙන්ම දන්නවා මේ සිංහල අලුත් අවුරුදු උදාව සමග සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශිගත වීම හේතු කොටගෙන තමයි මේ අවුරුදු උදාවීම සිද්ධ වන්නේ. එතකොට ඔබට මා මේ විස්තර කිරීමට සූදානම් වන්නේ තුලා ලග්නය, වෘශ්චික ලග්නය, ධනු ලග්නය පිළිබඳවයි. එසේනම් යොමු වෙමු තුලා ලග්නයට. තුලා ලග්නය අපි බලමු. තුලා ලග්නයේ ලග්න භාවයේ හිස් දෙවැන්න, තුන්වැන්න, හතරවැන්න ඔක්කොම හිස් නේද? හිස් කියන්නේ ග්‍රහයන් තැන්පත් වෙන්නේ නැහැ. ඊට පස්සේ කේන්ද්‍රයේ පස්වැන්නේ රාහු තැන්පත් වෙනවා, හයවැන්නේ බුධ, කුජ, ශනි තැන්පත් වෙනවා. කේන්ද්‍රයේ හත්වැන්නේ රවි සිකුරු තැන්පත් වෙනවා, නවවැන්නේ ගුරු තැන්පත් වෙනවා, කේතු තැන්පත් වෙනවා, අයස්ථානයේ සඳු තැන්පත් වෙනවා, 12 වැන්නේ. මේ ආදී වශයෙන් තමයි ග්‍රහචාරය සටහන් වන්නේ. ඉතින් මේ අනුව මේ ග්‍රහයින්ගේ බල දුබලකම් මා වෙනම සටහන් කරගෙන තිබෙන්නේ. ඔබට ඒවා එකිනෙක ඉදිරිපත් කිරීමට ගිය කාලය ගත වන නිසා ඒවා මා විසින් සිතා තමයි මේ සියලු පලාපල ඔබට ඉදිරිපත් කරන්නේ. ඒ අනුව බලන විට තුලා ලග්නයේ උපන් ඔබගේ ලග්නාධිපතියා තමයි සිකුරු. එතකොට ඔබගේ රාහු තමයි තැන්පත් වෙන්නේ පස්වැන්නේ විද්‍යාස්ථාන. එතකොට මේ අධ්‍යාපනය ලබන දරුවන්ට එහෙම අධ්‍යාපන කටයුතු වලට තරමක් බාධා විහිර මතුවෙන්නට පුළුවන් කාලයක්. වැඩිහිටි ඔබට ඔබ කරගෙන ආපු රැකී ආරක්ෂා කටයුතු වල යම් අඩපණ වීමක්, ඉඩකඩම් වතු පිට පාලනය කරපු අය නම් ඒවා අපි කියන වතු පිටි පාළු වෙනවා. ඔබ කොච්චර ඒ වෙනුවෙන් වෙහෙසුණත් ඔබට නිසි ආදායමක් ලබා ගන්න බැරි කාලයක් විදියට හඳුන්වන්නට පුළුවන් මේ තුලා ලග්නයේ උපන් අයට. මේ කාලෙදි පස්වැන්න දරුබල බලාපොරොත්තුවෙන් ඉන්න අය නම් දරුබල ප්‍රමාද වීමක් සිද්ධ වෙනවා. මොකද කෙටි කාලින වශයෙන් තුලා ලග්නය පස්වැන්න රාහු නියෝජනය කරන නිසා. රවි සිකුරු තැන්පත් වෙනවා හත්වැන්නේ. ප්‍රේම සම්බන්ධතාව වගේ බලාපොරොත්තුවෙන් සිටි අයෙක් නම් ප්‍රේම සම්බන්ධතාසිත යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් තිබිච්ච අය නම් ඒවා निराකරණය කරගන්න පුළුවන් කාලයක් විදියට මේ කාලේ පේනෙන්නට තිබෙනවා. සහ ආදර හැඟීම් බහුල වෙන කාලයක්, වැඩි වෙන කාලයක්. අපි කියනවා නිකන් අර සාමාන්‍යයෙන් තිබිච්ච ප්‍රේම සම්බන්ධතා ඔවුනොවුන් සමීපම තත්ත්වයට පත් කරගන්න පුළුවන් හැකියාවක් ඒ සම්බන්ධතාවයේ මේ කාලේ. අපි කියනවා නිවාස වලට ඒ නිවෙස් වලින් සාකච්ඡා කරලා ඒවා ස්ථීර කරගන්න පුළුවන් තත්ත්වයක් මේ කාලේදී විශේෂයෙන්ම ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඔබගේ කේතු ඉන්නවා අයස්ථානයේ. තරමක් අර අපි කියන්නේ දැන් මිල මුදල් සම්බන්ධ නිතරම ගනුදෙනු කරන අපි කියන්නේ ඔය මුදල් පොලියකදී නැත්තම් අඩු මුදලක් දීලා වැඩි ලාභයක් බලාපොරොත්තු වෙන දේවල් වගේ දේවල් වලට නම් මේ කාලේ තරම් සුබ නැහැ. ඔබට බලාපොරොත්තු වෙන ලාභෙම අපේක්ෂා කරන්නට බෑ. කාලට වේලාවට ඒවා සිද්ධ කර ගැනීමට අපහසු තත්ත්වයක් තමයි නිර්මාණය වෙන්නේ. ඔබගේ 12 වැන්නේ සඳු තැන්පත් වෙනවා. මව් පාර්ශවය මවගේ අසනීප සඳහා වියදම් වෙන්න පුළුවන්. මව් පාර්ශවයේ යම් කිසි වියෝවීම් ඒ වගේ දේවල් වලට හේතු සාධක ඇති වෙන්න පුළුවන් කාලයක්. ඒවාට මුහුණ දීමට සිදුවන කාලයක් කියලා හඳුන්වන්නට පුළුවන්. ඉතින් මේ කාලේදී ඔබටත් මිශ්‍ර ඵලදායී තත්ත්වයක් ඇති වෙනවා. වරින් වර හොඳ කාලය එනවා. සමහර විට සමහර අවස්ථාවලදී බලාපොරොත්තු නොවිච්ච පීඩාවල් එන අවස්ථා තිබෙනවා. ඉතින් ඒවාට ඔබ බුද්ධිමත්ව මුහුණ දිය යුතුයි. මේ කාලයේදී ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නට ඕනි. ඔය ලිපිගොනු සම්බන්ධව ඔබ වෙත වැරදි නම් ඒ වගේ දේවල් එහෙම පට බැඳෙන්න පුළුවන් කාලයක් වෙන්නට පුළුවන්. ඒ කියන්නේ ඔබ අතින් අතපසුලින් නිසා ඔබ බලාපොරොත්තු නොවුන ආකාරයේ විශාල ප්‍රශ්න වලට ඔබ කාර්යාල මට්ටමේ සේවය කරන ඔබ සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වෙනවා. ඔබගේ දසවැන්න නියෝජනය කරන ග්‍රහයා ඒ වගේ හේතු සාධක වෙන නිසා තමයි මම මේ කාරණා ඉදිරිපත් කරනු ලැබුවේ. ඉතින් ඔබටත් බඩ ආශ්‍රිත රෝග නිතර ඇති වෙන්න පුළුවන්. බඩේ කැක්කුම්, අජීරණ, බඩ පුරවා දැනීම, බඩේ වියලීම, විශේෂයෙන්ම මල මුත්‍ර පිටවීමේ දෝෂ උඩා දරුවන්ට එහෙනම් බෙහෙවින්ම ඇති වෙන්න පුළුවන් තුලා ලග්නයේ අයට මේ කාල සීමාව තුළදී. ඉතින් තුලා ලග්නයේට මේ ඊටාම කෙටි පලාපලයක් තමයි මම ඉදිරිපත් කරේ. තුලා ලග්නයේ මෙතකින් අවසන් කොට මෙතෙන් සිට ඉදිරියට එසේනම් මා යොමු වෙනවා වෘශ්චික ලග්නයේ වෙත. වෘශ්චික ලග්නය අපි බලමු. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ කෙසේද ග්‍රහචාරය කියලා. වෘශ්චික ලග්නයේ උපන් ඔබගේ ලග්න භාවයේ හිස්, දෙවැන්න හිස්, තුන්වැන්න හිස්, හතරවැන්නේ රාහු තැන්පත් වෙනවා. පස්වැන්නේ බුධ, කුජ, ශනි තැන්පත් වෙනවා. කේන්ද්‍රයේ හයවැන්නේ රවි සිකුරු තැන්පත් වෙනවා. හත්වැන්න හිස්, අටවැන්නේ ගුරු තැන්පත් වෙනවා. දසවැන්නේ කේතු තැන්පත් වෙනවා. 11 වැන්නේ සඳු තැන්පත් වෙනවා. මේ ආදී වශයෙන් තමයි ඔබගේ ලග්නාධිපතියා වන්නේ වෘශ්චික ලග්නයේ කුජ. අපි කියනවා පොඩ්ඩක් දරුණු එක්කෙනෙක් නේද? කුජ කියන්නේ දරුණුයි. ටිකක්
වේගවත් ග්‍රහයෙක්. එතකොට මෙයාගේ අපි හැඳුන්වනකොට රාහුත් ඔබේ හතරවන්න මේ හිත පාලනය කර ගැනීමේ දුර්වලතාව ඔබට ඇති වෙන කාලයක්. නොසිතූ විදිහට දැන් මම හැමදාම හිතනවා මම ඉඳිගන්නේ නැහැ, මම මේ විදිහට දැන් මේ කාලේදී හැසිරෙනවා ජීවත් වෙනවා කියලා හිතුවට ඔබට සිද්ධ වෙන්නේම නොදැනුවත්වම ඔබ නොකර ඉන්න හිතාගෙන හිටපු දේවල්ම තමයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ කාලේදී බුධ කුජ ශනි පස්සන්නේ තැන්පත් වෙනවා. ඔය අසීරු විෂයන් විද්‍යා ගණිත වගේ අංශ හදාරන දරුවන් නම් තරමක් යහපත් තත්ත්වයක් උදා වෙනවා මේ කාලේදී. තරග විභාග වගේ දේවල් වලින් ජයග්‍රහණ ගන්න ලබා ගැනීමට හැකියාව ඇති වෙනවා. කෙසේ නමුත් කුඩා වයසේ දරුවන්ට නම් අධ්‍යාපන කටයුතු වලට කුඩාම දරුවෝ මං කියන්නේ අවුරුදු 10න් වගේ පහළ දරුවෝ නම් බලාපොරොත්තු නොවිච්ච විදිහ අධ්‍යාපන කටයුතු වල බිඳ වැටීම ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඉතින් ඔබගේත් මේ කාලේදී රැකියාව අපේක්ෂාවෙන් සිටිනවා නම් නව රැකියාවක් බලාපොරොත්තු වෙනවා නම් ප්‍රමාද වීම, බාධා වීම, අවහිර වීම බහුල වශයෙන් ඇති වෙන්නට පුළුවන්. එමෙන්ම අර සියලු වාසනා ගති මේ කාලයේදී අහෝසි වෙන කාලයක් ඔබට. අපි කියන්නේ ගහක් ඇටින් ගියත් ගෙඩියක් තියනවා නම් ඔළුවට තමයි වැටෙන්නේ. ඒ වගේ කාලයක්. ඒ නිසා ඔබ ප්‍රවේශම් විය යුතුයි. ඔබට හොඳයි මේ කාල සීමාව තුළදී විශේෂයෙන්ම කලා කටයුතු කරන අයට නම් තරමක් යහපත් තත්ත්වයක් උදා කර ගන්නට පුළුවන්. ජලය ආශ්‍රිත යම් කිසි කටයුතු වල නිරත වෙන අයට, කලා කටයුතු වල නිරත වෙන අයට යම් කිසි ප්‍රගතියක් මේ කාලේ උදා කර ගන්න පුළුවන් බව මතක් කර සිටිනවා. ඔබට විශේෂයෙන් වැළඳිය හැකි රෝගාබාධ ඉදිරියට ගත්තාම ආහාර විෂ වීම, බඩේ අජීර්ණ රෝග, සමෙහි බලාපොරොත්තු නොවුන ආකාරයට ඇති වෙන සමෙහි රෝග වගේ දේවල් වලට බෙහෙවින්ම හේතු සාධක වෙන්නට පුළුවන්. එසේනම් වෘශ්චික ලග්නය පිළිබඳව ඉතාම කෙටි ලග්න පලාපලයක් තමයි මා මේ ඉදිරිපත් කරනු ලැබුවේ. මෙතෙන් සිට ඉදිරියට මා යොමු වනවා ධනු ලග්නය පිළිබඳව පැහැදිලි පලාපලයක් ඔබට ඉදිරිපත් කිරීම සඳහා. අපි බලමු ධනු ලග්නයෙන් උපන් ඔබට මේ අලුත් අවුරුදු උදාව කෙසේද කියලා. ධනු ලග්නයේ උපන් ඔබගේ ලග්න භාවයේ හිස්ස පවතිනවා, දෙවැන්න හිස්ස පවතිනවා, තුන්වැන්නේ රාහු තැන්පත් වෙනවා, හතරවැන්නේ බුධ කුජ ශනි තැන්පත් වෙනවා, පස්වැන්නේ රවි සිකුරු තැන්පත් වෙනවා, හත්වැන්නේ ගුරු තැන්පත් වෙනවා, පස්වැන්නේ කේතු තැන්පත් වෙනවා, දසවැන්නේ සඳු තැන්පත් වෙනවා, ගුරු හත්වැන්නේ තැන්පත් වෙනවා. මේ ආදී වශයෙන් තමයි ඔබගේ ග්‍රහචාරය තත්කාලීන වශයෙන් සටහන් වන්නේ. මේ අනුව බලන විට ඔබගේ මේ කාල සීමාවදී සහෝදරයන් සමග විරසක වීම, සහෝදරයේ හේතුවෙන් Tamanට අපි කියන්නේ මට මේ සහෝදරයෝ එපා වුණ කාලයක් කියලා නේද? අන්න ඒ වගේ කාලයක්. නොසිතූ සහෝදරයන් සමග කෙතරම් එකමුතුව සිටි අය වුණත් නොසිතූ ප්‍රශ්න මතුවෙන්න පුළුවන් කාලයක් මේ ඉදිරියට ඔබට උදා වෙන කාල සීමාව. බුධ කුජ ශනි තැන්පත් වෙනවා හතරවැන්නේ. මේ පපුව ආශ්‍රිත යම්කිසි රෝගාබාධ සඳහා බෙහෙත් ගත්ත කෙනෙක් නම්, ඔබ වෛද්‍ය උපදෙස් ගත්ත කෙනෙක් නම් ඒ රෝගාබාධ පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්නට ඕනි. ඔබ වැඩිය පපුව මහන්සි වෙන කටයුතු ක්‍රියාකාරකම් වල යෙදෙන්න හොඳ කාලයක් නෙමෙයි මේ කාලේ. සෙම් අමාරු ගොඩක්ම බහුලව තියෙන කෙනෙක් නම් සෙම් රෝග ඔබ ආරක්ෂා විය යුතුයි මේ කාලේ. සීත කාලගුණයේ හැසිරෙනකොට ඒ වගේ කටයුතු වලදී ඔබ ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒවා රෝග උස්සන්න මේ වැඩි වීම වලට හේතු වෙන්නට පුළුවන්. ඔන්න ධනු ලග්නයෙන් උපන් අයගේ නම් මේ කාලයේදී ඔය පොළොව සම්බන්ධ වැඩ කටයුතු කරන මැණික් පතල් වගේ දේවල් වල නිරත වෙන, රත්තරන් අපි කියනවා ස්වර්ණාභරණ වගේ කටයුතු වල නිරත වෙන අය නම් ඔබට හොඳ කාලයක් ලැබීම ඔබට පැහැදිලිව. ඒ වගේම තමයි ඔය විලාසිතා වැඩ කටයුතු ඒ ක්ෂේත්‍රයට අදාළ සියලුම දේ රූපලාවන්‍ය, ඇඳුම් කලදුම් මේ ක්ෂේත්‍රයේ අයට හොඳ කාලයක් ඉදිරියේදී උදා වෙනවා. දියුණුවක් උදා කර ගන්න පුළුවන් තත්ත්වයක් තමයි පැහැදිලිව පේන්න තිබෙන්නේ. ගුරු විවාහය අපේක්ෂිත කෙනෙක් නම් විවාහය බලාපොරොත්තු වෙන විදිහට ක්ෂණික විවාහයක් මේ කාලේ ඉක්මනින්, අපි කියන වැඩි කතන්දර නැහැ නේද? දෙපැත්තෙන් කතා කරගත්තා ඔන්න ඔය වැඩේ කරමු නේ. අපි කියන්නේ ඒ වගේ බෙහෙවින්ම ඉක්මනින් වැඩ විවාහයක් උනත් සිද්ධ කර ගන්න පුළුවන් කාලයක් තමයි උදා වෙන්නේ. පුණ්‍ය කටයුතු ඔබට මේ කාලේදී හිතේ තිබුණට කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා පින්දහම් වලට බලාපොරොත්තු වෙන පරිදි හිතා මතාම යමු වෙන්න ඕනේ. නැත්නම් ඔබට පින්දහම් කටයුතු මේ කාලේදී මැගහැරී යාමක් වෙන්නට පුළුවන්. ඉතින් ඔබගේ රැකියා ස්ථානයේ දෙස බැලීමේදී මේ කාලේදී රැකියාව දෝලණය වීමක්, රැකියා කීපයකට යොමු වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. එකක් කරනවා ඒක හරියන්නේ නැහැ, ටිකක් වෙන එකක් කරනවා ඒක හරියන්නේ නැහැ නේද? රැකියාව පිළිබඳ කලකිරීමක්, මානසික වැටීමක්, සිත් ඇවුල් ඇතිවීමක් මේ කාලෙදී ඇති වෙන්නට පුළුවන්. මහන්සි ආකාරයට ප්‍රතිඵල ළඟා කර ගැනීමේ අසීරු තත්ත්වයක් ඔබට නිර්මාණය විය හැකි බව ප්‍රකාශ කර යුතුමයි. එසේනම් ධනු ලග්නය ගැන ඉතාම කෙටි පලාපලයක් තමයි මම මේ ඔබට ඉදිරිපත් කරනු ලැබී. ඔබට රෝගාබාධ විදියට ගත්තට පස්සේ මේ කාලේදී රවි සිකුරු ඔබටත් මේ කාලේදී ආහාර සම්බන්ධ විෂ වීම,
හදිසි ඔය සෙම් නරක්වීම නිසා ඇතිවෙන රෝග, පිත කොපිත වීමෙන් ඇතිවෙන්නා වූ රෝගාබාධ, ශරීරයේ සම මතු විට ඇතිවෙන රෝගාබාධ, විෂ සහිත සතුන්ගෙන් සිදුවන ඒ වගේ කරදර, කම්කටොළු, ඒ වගේ දේවල් රෝග ඇතිවෙන්න පුළුවන් හැකියාව තියෙනවා කියලාත් මතක් කර සිටිනවා. එසේනම් ඔබට මා ඉදිරිපත් කරා තුලා, වෘශ්චික, ධනු කියන ලග්න තුන මෙම කොටසින් මෙම කොටසත් මෙතකින් අවසන් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. මීළඟ කොටසින් මා ඔබට සූදානම්ව සිටින්නේ අවසන් ලග්න තුන වූ මකර, කුම්භ, මීන කියන ලග්න තුන පිළිබඳ විග්‍රහ කිරීම සඳහායි. එසේනම් එම කොටසින් හමු වනතුරු ඔබ සියලු දෙනාටම සුවබර අනාගතයක් වේවා.